රණ්ඩුව වෙලාවේ පුංචියට පැනලා බේරගන්නේ මගේ පුතා. එයා කාත් එක්කවත් රණ්ඩුවනේ නැහැ. මල්වර වෙලා කිය කිය එයාව වහගෙන එන එකට මඩ ගහන්නේ. මේ රටේ ඉන්නේ පුදුම මිනිස්සු. පියොමේ හංසමාලිට හොඳටම තරහයයි. රාජගිරියේ ගරාජයක් තුළ සිදු වූ සවල් සිදුවීමෙන් පසුව පරිවස භාරයට ලක් වූ පියොමේ හංසමාලිගේ පොත් කාවින්ද පිළිබඳව සමාජ මාධ්‍ය තුළ විශාල ආන්දෝලනයක් ඇතිව තිබෙනවා. පියොමේ හංසමාලිගේ ජනප්‍රියත්වය හේතුවෙන් ඔහුටද නොයෙක් ආකාරයෙන් බොහෝ පිරිසක් බැනවදින ආකාරය දැක ගන්න ලැබෙනවා. එසේම ඔවුන් විසින් අධිකරණයට රැගෙන යාමේදී ආවරණය කරමින් රැගෙන යාම පිළිබඳව බොහෝ පිරිසක් පවසන්නේ පියොමේ හංසමාලිගේ පුතා මල්වර වී ඇති බවයි. මේ සියල්ලන්ටම අද පියොමේ හංසමාලි විසින් ඉතා සැර පිළිතුරක් ලබා දී තිබෙනවා. ඒ මේ ආකාරයෙන් මගේ දරුවා දැකලා නැති අයට බලා ගන්නයි දැම්මේ. මේ ඉන්නේ මගේ පුතා. මගේ පුතා කිසිම කෙනෙක්ට ගහන්නේ නැහැ මේ වීඩියෝ එකේ. බයික් එක හදන්න දාන්න ගෑරේජ් එකට ගිය වෙලේ එතන ඇති වුණු රණ්ඩුව දැකලා පුංචියට හිටියට මැද්දට පැන බේරන්නේ මගේ පුතා. බලන් යනකොට ලංකාවෙන් භාගයක්ම මගේ පුතාව දැකලා නැහැ කවදාවත්. දැකලා නැති අයට බලා ගන්න මම දැම්ම පුතාව හොඳටම පේන්න. ගිහින් බලන්න. යනුවෙන් ඇය සටහන් කර තිබෙනවා.